ඒ වගේ තාත්තා කෙනෙක් තමයි දැන් ඇවිල්ලා මොකද්ද කියන්නේ? මගේ පුතාව මං එක්කන් එන්නම්. මහත්තයෝ අහම්බෙන් හම්බුන විදියට මේ දේවල් ටික මගේ පුතාට කියන්න කියලා. මොනවද කිව්වේ? පුතා ඇවිල්ලා තාත්තගෙන් බයික් එකක් ඉල්ලලා දෙනවා. යාළුවෝ හැමෝටම බයික් තියෙනවා. මටත් බයික් එකක් අරන් දෙන්න කියලා. තාත්තත් කොහොම හරි අවුරුදු ගාණක් සල්ලි ටිකක් එකතු කරලා දැන් පුතාට බයික් එකක් අරන් දුන්නා. බයික් එක අරන් දුන්නාම ආයි පුතා මොනවද ඉල්ලන්නේ? බයික් එකට අර කෑලි හයි කරන්න ඕනි, මේ කෑලි හයි කරන්න ඕනි කියලා තාත්තව නිතරම කරදර කරනවලු. එතකොට තාත්තා ඕක කිව්වම අනේ පුතා දැන් මං ගාව සල්ලි නැහැ, අරක නැහැ, මේක නැහැ කියලා කිව්වම තාත්තගේ හිත රිදෙන විදියට පුතා සෑහෙන්න දේවල් තාත්තට කතා කරලා තියෙනවා. කවදාවත් පුතා එහෙම තාත්තලාට එහෙම කතා කරන්න එපා. මොකද ඔයාලා එහෙම යම් කිසි දෙයක් තාත්තට කතා කරලා තාත්තගේ හිත රිදිලා තුනිත් වෙල්ලාලගේ ඒ ළමයාගේ තාත්තට උන වගේ දෙයක් ඔයාලගේ තාත්තට වුණා නම් ඒ කියන්නේ ඒක කල්පනා කරලා අනේ මගේ පුතා මට මෙහෙම කතා කරා. මගේ දුව මට මෙහෙම කතා කරා. ඒකම හිත ඉඳලා ඔයාලගේ තාත්තට මොකක් හරි එහෙම දෙයක් වුණා කියමුකෝ. ඔයාලගේ ජීවිත කාලෙම ඔයාලා විඳවන්න වෙනවානේ. ජීවිත කාලෙම ඔයාලගේ හිත විඳවනවා. අනේ මගේ තාත්තට මෙහෙම දෙයක් වුණේ මම කතා කරපු නිසා. මම මෙහෙම දෙයක් කියපු නිසා. විඳවන්න වෙනවද නැද්ද?